Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මම finally අපි ගිය අවුරුද්ද ගියපු family trip එකේ part 2 අරන් ආවා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති part 1 එකේ අපි හිටියේ ට්‍රින්කුමලී වල. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ පාස්කුඩාවල. මේක actually අපේ අන්තිම දවස. අපි පාස්කුඩාවලට ආපු දවස ඔයගොල්ලන්ට බලන්න ඕන නම් ඒක part 1 එකේ තමයි තියෙන්නේ. ඉතින් අද අපේ අන්තිම දවස නිසා අපි උදේම ආව සන්රයිස් එක බලන්න. ඉතින් මේක ලස්සන view point එකක් පාස්කුඩාවල තියෙන. ඔයගොල්ලොත් ආවොත් අනිවාර්යයෙන්ම මේ සන්රයිස් view point එකට යන්න. ඉතින් මෙතනට ඔයගොල්ලන්ට යන්න පුළුවන් උදේම. මෙතන පොඩ්ඩක්වත් crowded නැති තැනක්. ඉතින් අපි අපේ petsලා දෙන්නවත් අරන් ගියා. ඉතින් මේ ඉන්නේ අපේ මික්සි ලෝලයි. දැන් ඊළඟට යන්න තව view point එකකට. මෙතන නම තිබ්බේ Elephant Rock කියලා. ඔයගොල්ලන්ට Google Map එකේ එක search කරලා චුට්ටක් හොයාගන්න අමාරුයි. but ඔයගොල්ලෝ හිමින් ඔයගොල්ලන්ගේ vehicle එකේ ගියොත් ඔයගොල්ලන්ගේ right side එකේ ඔයගොල්ලන්ට චූටි පාරක් හොයාගන්න පුළුවන් මෙන්න මෙතනට යන්න. ඉතින් බලාගෙන ඉන්න. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් උනත් බලන්න පුළුවන් කොහොමද මේ view point එකට යන්නේ කියලා. ඉතින් ඔයගොල්ලොත් මෙතනට ගියොත් මේක එහෙම ගොඩාක් ලොකු ඒරියා එකක් නෙමෙයි. හැබැයි මේ වගේ ඔයගොල්ලන්ට ගල් උඩට නගින්න ඕන තරම් ස්පේස් එක තියෙනවා. අනිත් එක මෙතනත් once again පොඩ්ඩක්වත් crowded තැනක් නෙමෙයි. සමහරකට පාස්කුඩා වලට එන්න හුඟක් අය දන්නෙත් නැතුව ඇති මේ වගේ view points තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ පාස්කුඩා එනවා නම් අමතක කරන්න එපා, මේ වගේ ලස්සන view points ගොඩාක් තියෙනවා. පාස්කුඩා කිව්වහම beach එක විතර නෙමෙයි, enjoy කරන්න ඕන තරම් දේවල් තියෙනවා මෙහි. ඉතින් අද අපේ ඊළඟට plan එක තිබ්බේ මෙතනින් පස්සේ යන ගමන් පොඩියට breakfast එකක් ටක් ගාලා අරගෙන beach එක පුළුවන් තරම් වෙලා enjoy කරන්න. ඉතින් අපි ටක් ගාලා breakfast එකකුත් අරගෙන අපේ ඩොගීස්ලා දෙන්නවත් අරගෙන අපි ගියා පාස්කුඩා beach එකට. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති පාස්කුඩා කියන්නේ හරිම calm ocean එකක් තියෙන beach එකක්. ඉතින් petsලාව එක්කන් එන්න මේක ඇත්තටම හොඳ location එකක්. අපේ දෙන්න නම් හොඳට enjoy කරා. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ ආයෙත් අපි හිටපු තැනට ගියා. ඉඳලා අපි එදා sunset එක වෙලාවේ අපි ආව එළියට. ඉතින් අපි beach front dinner එකක් අරගෙන එදා දවස ඔන්න ඔතනින් ඉවර වුණා. ඉතින් අද අපේ පාසිකුඩාවල last day එක. ඒක නිසා අපි ආවා උදේම beach එකට අපි check out වෙන්න කලින්. ඉතින් අපි beach එකේ පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ තමයි අපි check out වෙන්නේ. අද තමයි අපි පාස්කුඩාවල ඉන්න අන්තිම දවස. ඉතින් අපි මේ පාර කොළඹ ආපහු එන ගමන් අපි හිතුවා long route එක ගන්නවා කියලා. ඒ කියන්නේ අපි මහියංගනය කැන්ඩි through තමයි එන්නේ. නැත්තම් ගොඩක් ළඟයි ඔයගොල්ලෝ පොළොන්නරුව හපරන අන්න ඒ route එකෙන් ආව නම් ටිකක් ළඟයි. ඒ වුණාට scenic route එකක් ගන්න ඕන නම් මේ route එක තමයි හොඳම පැත්ත. ඉතින් මහියංගනයේදී මම කවදාවත් ගිහලා තිබ්බේ නෑ මේ වැද්ද බලන්න. ඒක නිසා අපි එතන ස්ටොප් එකක් ගත්තා. ඉතින් මේ එතන ගත්ත කන්ටෙන්ට් එක තමයි දැන් තියෙන්නේ. මෙතනට ඔයගොල්ලෝ ගියොත් හුඟක් අය යන්නේ හැමතිස්සෙම අලුත් ගම්මානයට. හැබැයි මෙතන පරණ ගමක් තියෙනවා වැද්දොන්ගේ. ඉතින් ඔයගොල්ලෝ ඒ පැරණි ගම කියලා තියෙන පැත්තට ගියොත් ඉතින් මෙන්න මේ වගේ හරිම චූටි විලේජ් එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මෙතනටත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන් puppies lover, dogs lover එකෙන් යන්න පුළුවන්, කිසිම ප්‍රශ්න නැහැ. ඉතින් අපේ මහියංගනය ස්ටොප් ඕවර් එකෙන් පස්සේ
අපි යනවා 18 වංගුව through තමා අපිට කැන්ඩි රීච් කරන්න තියෙන්නේ. ඉතින් අපි 18 වංගුවට එනවත් එක්කම හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් අර view point එක පොඩ්ඩක් blur වුණා mist එක නිසා. but අපි උඩට යන්න ඒක වැස්ස පොඩ්ඩක් clear වුණ නිසා මෙන්න මේ වගේ atmosphere එකක් තමයි අපිට තිබ්බේ. ඉතින් අපි මේ හරිය පාස් කරාට පස්සේ තමයි අපිට මතක් වුණේ කැන්ඩි වල ඒ දවස්වල ධාතු ප්‍රදර්ශනය තිබ්බා. ඒක නිසා හරිම crowded city එකක් through යන්න වෙන නිසා අපි උදේ ඉඳන්ම drive කරන නිසා අපිට tired කියලා හිතුණා එක දිගට කොළඹ වලට යන්න. ඒ නිසා අපි ටක් ගාලා plan කරා decision එකක් ගත්තා තෙල් දෙනියේ නතර වෙන්න. ඉතින් දැන් අපි එතනට යන ගමන් තමයි ඉන්නේ. හරියටම reservoir එක අයිනෙම අපිට property එකක් හම්බුණා. ඉතින් මම මේ property එකේ details ඔක්කොම මගේ description එකේ දාන්නම්. ඉතින් අපි එතනට යද්දී already sunset එක ඔක්කොම ඉවරයි. මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ උදේ මම ගත්ත එක. ඉතින් නැගිට ගමන් room එකෙන් එළියට ගිය ගමන්ම මේක තමයි තියෙන view එක. හරිම ලස්සන calm view එකක් තියෙන තැනක්. ඉතින් මේක මම දැන් ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් පොඩි room tour එකක් මේ property එක කොයි වගේද කියලා. ඉතින් බලාගෙන ඉන්න enjoy කරන්න මේ වීඩියෝ එක. ඉතින් අපි මේ හිටපු property එක අපි room only basis එකට ගත්තේ. ඒ කියන්නේ breakfast මෙතන තිබ්බේ නැහැ. ඒක නිසා අපි breakfast ගන්න අපි කැන්ඩි වල තැනක නැවැත්තුවා. අපි දැන් එතනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මතක ඇතුව කියන්න ඕනේ අපි කැන්ඩි වල breakfast වලට නතර කරපු තැන හරිම pet friendly තැනක්. ඉතින් ඔයගොල්ලෝගේ pets ලව අරගෙන long distance trip එකක් යනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හම්බෙන city එකක් තමයි කැන්ඩි කියන්නේ අතරමඟදී. ඉතින් මතක ඇතුව මෙන්න මේක ඔයගොල්ලෝගේ list එකේ දාලා තියන්න. හරිම good spot එකක්. කෑම 10 out of 10. atmosphere vibe එක ඔක්කොම all good. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගෙදර යන ගමන් අපිට හම්බුණ view points ඒ ටික තමයි ඊළඟ දිගේ තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සෙත් මට vlogs නම් ගොඩාක් තියනවා ගේන්න තියෙන. ඉතින් stay tuned. අපි ඊළඟ vlog එකකින් ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. Thank you guys.